බ්ලැක් බියුටි මැනිකේ ගොඩාක් ස්තුතියි. වෙනස් කරනව නැත්තම් උඩ හම්බෙන්නේ. අප්පගන්ද. දැන් මොකද කරන්නේ මේකට? ගොඩාක් ස්තුතියි. මට කමෙන්ට් දාලා තිබුණා ගොඩාක් දෙනෙක් බ්ලැක් බියුටි අක්කා ඔයාව ඉස්සෙල්ලාම හෙව්වේ කියලා. ඉනෝක නංගිත් ඔයාගේ එකට ඇවිල්ලා දැක්කා කියලා මොකක්ද එකක් කිව්වා මට මොනවත් මතක නෑ සුද්දි. මන් මේ මොනවත් තේරෙන්නේ කියන්නේ මට නිකන් අඳුන් කුඳුන් වෙලා වගේ හිටියේ. මොකද මට හිතා ගන්න බැරි දෙයක් අපිට වුණා. ඉතින් හැමෝටම නේද ගොඩක් පෙලක් අයට හැමෝටම. ඉතින් ඔයාට ගොඩක් පිං මං ගැන හොයලා බැලුවට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. ඒ වගේම අපි ආවා සුද්දියේ ගෙදර. ඒ කියන්නේ අදත් සුද්ධ කරලා අරහේ ගෙදර යනවා. කන්න යනවා. එහෙ ඉතින් තාමත් මේ ගොඩාක් ඔය හැම එකම හරියට ජරාව හරි ගඳයි. ඉන්න බෑ පුදුම ගන්ධසාර කුණු ගඳ එනවා. ඉතින් හැම තැනම අනේ මන්ද මොනවද කියලා තාම හොදනවා. දැන් වතුර බැහැලා මැනිකේ. දැන් මේවා සේර මස් කරගන්න ඕන. අනේ මේ මට හරි මේ හතුටුයි සුද්දියේ. මගේ දරුවගේ තාත්තා මට මොනා වුණත් කමන්නේ. මේ දරුවගේ තාත්තා නිකමට හොයලා බැලුවේ නෑ. දරුවට මොකද වුනේ කියලා. අන්න ඒක පට්ටම දුකයි. මගේ යාළුවෝ මං ගැන හෙව්වා. ඒත් මේ ළමයාගේ තාත්තා ළමයා ඉන්නවද මොනවද උනේ කියලා නිකමටවත් හෙව්වේ නෑ මැනිකේ. ඒක පට්ටම දුකයි. මගේ දරුවෝ මං අත්හරින්නේ මම මැරුණා. මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ දරුවෝ නිසා තව උස්ම ටිකක් අල්ලන් ඉන්න මට ඉඩ දෙන්න කියලා. අනිත් ළමයිගේ තාත්තලා දරුවෝ හුරතල් කරද්දී අපි 19 දෙනෙක් හිටියා එක ගෙදර. තාම අද රැටත් කන්න එන්න කිව්වා. මගේ දරුවන්ගේ නිකමටවත් ඇහුවේ නෑ. කොහොම හරි කාගෙන් හරි උන්ගේ ගොල්ලන්ගේ අයියලා එහෙමත් ඉන්නවා. ඒත් නිකමටවත් ඇවිල්ලා ඇහුවේ නෑ මේ දරුවට කොහොමද ඉන්නවද කියලා. දැන් වතුර අඩුයි මැනිකේ. මේ සේර මස් කරන්න ඕන. මේ සේර මස් කරන්න ඕන දැන්. ගොඩාක් ස්තුතියි හැමෝටම. මාව හොයපු හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. කවුරු නැතත් මට ඔයාලා ඉන්නවා කියලා මං අනිවාර්යෙන්ම දන්නවා. ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියි. තානේ හැමතින්ම කියන්න වචන නෑ. මගේ රත්තරන් හදවත් තියෙන යාළුවෝ බුදු සරණයි පීටයි. මට ලයිව් එකක් එන්න බෑ. ට්‍රාන්ස්ෆෝමරේ කැඩිලා දවස් 8ක් අදට ලයිව් එකක් තියා බැටරිය දැන් ඉවරයි. මේ වීඩියෝ එක කරුවාට පස්සේ ඉවරයි. ආයෙන් මේ ඒක හදනකම් මට මේ ෆෝන් චාර්ජ් කරගන්න හම්බෙන්නේ නැහැ. අර සෝලෝ කියලා එකකින් තමයි මේක මේවා කරගත්තේ ගෙදරකින් ඒ උඩහ මේ ඒකත් දැන් නැහැ. ඒකත් කැඩිලා කිව්වා. ඒත් මං එනකම් පරිස්සමෙන් ඔයාලා හැමෝම ඉන්න. බුදු සරණයි. ජේසු පීඨය දෙවියන්ගේ පීඨ ආරක්ෂාව හැමෝටම ලැබෙන්න ඕන.